නිදහසට කරුණු කියන්න බෑ. නමුත් අද තිබ්බ පින්න ගතියයි කොම කන්ඩිෂන් එක එකතු වුණාම මම හිතන්නේ මේ වගේ තරගයක උඩබන්දුවක් ගිලිහෙන්න තියෙන chance එක වැඩි. ඉතින් අපි හැමදාම එහෙම උඩබන්දු ගිලිහෙන ක්‍රීඩකයන් අතින් උත් නෙමෙයි අද ගිලිහුනේ. සාමාන්‍ය පැතුම් නිසා කමිල් මිෂාර කියන්නේ හරි රෙයා කැචර් මිස් කරනවා කියන්නේ. ඉතින් මම හිතන්නේ අද පොඩි පින්නක් එක්ක ඒ වෙලාවේ කැචර් මිස් වුණත් මම හිතන්නේ ඒ කට්ටිය විතරනේ අපි ටීම් එකක් විදියට හොඳට ඉස්සර මැචස් වල ෆීල්ඩ් එකෙන් වලින් හොඳ දෙයක් කරලා තිබුණා. අන්තිම අවුරුදු එකමාරම කියන්නේ මගේ ඉන්ජරිස් උත් එක්ක පොඩ්ඩක් බැලුවා චැලෙන්ජින් පීරියඩ් එකක් වුණා. ඉන්ජරිස් එතකොට රිදම් එක නැති ඒවා ඔක්කොම එක්ක මේ තත්ත්වයට හරියන්න ගොඩක් වැඩ කරා, සෑහෙන වැඩ කරා. ඒත් එක්කම අන්තිම කාලේ මාලියා විශේෂයෙන් ලංකාවට ඇවිල්ලා හිටියා. ඒකයි SLC එකේ ඉන්න කෝචස්ලා ඔක්කොම එක්කෙනෙක් කියලා නැහැ. ඔක්කොලාම මාර සහයෝගයක් දුන්නා මට මේ රිදම් එකට එන්න. ඉතින් මම හිතන්නේ ඒ කරපු දේවල් වලින් තමයි මේ වගේ හරි පොඩි කන්ට්‍රෝල් එකක් තියෙන්නේ. මම හිතන්නේ තව ගොඩක් ඉම්ප්‍රූව් වෙන්න තියෙනවා. ඒ කරපු ටික තමයි මම හිතන්නේ මේ කන්ට්‍රෝල් එකට next match එකේ ඉඳන් මම හිතන්නේ අපි පොසිටිව් විදියට ගත්තොත් next match එකේ අපි හොඳට කරයි. අපි එතනින් යන්න බලමු.